මේ Minecraft hardcore සාමාන්‍ය Minecraft මයි ඒ වුණාට මොන දේ කරන්න තියෙන්නේ එක ජීවිතයක් විතරයි. ඉතින් ඔයාලා දැකලා තියෙන ගොඩක් අය මේ වගේ hardcore world එකක් පටන් ගන්නේ හොඳම start එක සුපිරිම පටන් ගන්නම වගේ ඒවා කියලා. හැබැයි අපි මේක පටන් ගන්න යන්නේ වෙන්න පුළුවන් නරකම මැට් ටිකයි කරන්න පුළුවන් මෝඩම මැට් ටිකයි කරලා. එහෙනම් පටන් ගමු එපිසෝඩ් ගොඩක පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එක යන්නේ හරිම සරල සිද්ධාන්තයකට. මං මොකක් හරි දෙයක් දැක්කොත් මුලින්ම බලනවා මේක කරොත් මට වෙන්නේ හොඳක්ද නැත්නම් නරකක්ද කියලා. එතකොට වෙන්නේ හොඳක් නම් වහා මේක අතාරිනවා. හැබැයි වෙන්නේ නරකක් නම් ඊටම බැතිවර සිතින් ඒක කරනවා. ඉතින් වර්ල්ඩ් එකට ස්පෝන් උනේම බර්ච් ගහක් උඩ. ඒ කියන්නේ මට අනුව නම් ටිකක් නරක දෙයක්. ඒ නිසා ඉතාම සතුටෙන් බාරගත්තේ වර්ල්ඩ් එක. ඊට පස්සේ ළඟ තිබුණු ගස් ටිකෙන් නෙවෙයි ටිකක් එහායින් තිබුණු ඕක් ගහකින් තමයි පළවෙනි වුඩ් ටික ගත්තේ. ඊට පස්සේ එතනම බිම හැරුවා ස්ටෝන් ගන්න කියලා හිතාගෙන ඒ වුණාට ස්ටෝන් තිබ්බේ නැහැ. නියම නරක ආරම්භයක්. කොහොම හරි ඉතින් ස්ටෝන් තියෙන තැනක් හොයාගත්තා. ඊට පස්සේ වර්ල්ඩ් එකේ පළවෙනි පිකැක්ස් එක හදාගෙන ඉතුරු ටූල්ස් වලට ඕන කරන ස්ටෝන් ටික මයින් කරා. ඊට පස්සේ ඒ වගේ ස්ටෝන් ටූල්ස් වලට මාරු වෙලා ගියා පොඩි කේව් එකක් ඇතුළට. ඒකෙන් එක කෝල් කෑල්ලකුයි කොප 7කුයි ගත්තා. ඊට පස්සේ ඒක ඇතුළේදීම අපේ පළවෙනි මොන්ස්ටර්ටත් හායි කිව්වා. ඊට පස්සේ මගදී හම්බුණ ෂීප්ලා 3 දෙනෙක් මරුවා ඇදක් හදාගන්න කියලා හිතාගෙන. ඒ වුණාට නිදාගන්න එකෙන් වෙන්නේ හොදා. ඒ නිසා මේ එපිසෝඩ් එකේ නිදාගන්නේ අපේ ගෝල් එක සම්පූර්ණ කරාට පස්සේ. කලින් කිව්වේ නැත්තම් මේ එපිසෝඩ් එකේ ගෝල් එක තමයි ඩයමන්ඩ් හෝ එකකුයි ජීවත් වෙන්න පොඩි ගෙදරකුයි හදාගන්න එක. ගෝල් එක මෝඩයි වගේ තමයි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකෙන් පිල්ල තියෙන්නේ මෝඩ වැඩවල. ඊට පස්සේ හොයාගත්තා ලෂ් කේව් එකක් දක්වා යන අයන් පිරුණු රුයින් එකක්. හැබැයි ඒක දැක්කේ නෑ වගේ ඉන්න තීරණය කරා. මොකද ඒකට ගිහිල්ලා ලේසියෙන් අයන් නාම හදාගෙන සමහර විට ඩයමන්ඩ් හොයාගන්නත් පුළුවන්. එහෙම වුණොත් මේක නරක එපිසෝඩ් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා කේව් එක පාස් කරලා දුරින් පෙරන ෂිප් රැක් එකකට ගියා. ඒකෙන් හම්බුණා අයන් ගොඩකුයි රොටන් ෆ්ලැෂ් ගොඩකුයි ට්‍රෙෂර් මැප් එකකුයි. ඊට පස්සේ මැප් එකේ තියෙන නිදාන හොයාගෙන යන අතරේ ඈතින් විලේජ් එකකුත් පෙරුණා. ඒකට යන්න නම් අදහසක් නැහැ. මොකද විලේජ් එකක් කියන්නේ යම් තාක් දුරට හොඳ දෙයක්. කොහොම හරි දැන් ගොඩක් වෙලා ඇවිද හිටපු නිසාම ටික ටික බඩගින්නත් දැනෙන්න පටන් ගන්න තිබුණා. ඒ නිසා මේ එපිසෝඩ් එක ඉවරනකම් රොටන් ෆ්ලෙෂ් විතරක් කන්න තීරණය කරා. බැරි වෙලා හරි තියෙන ෆ්ලෙෂ් ටික ඉවරුනොත් තව ෆ්ලෙෂ් ගන්නව ඇරෙන්න වෙන කෑමක් ගැනීම තහනම්. ඉතින් නිදානේ ටික ටික ලං වෙද්දී රුයින් පෝර්ටල් එකකුත් හම්බුණා. ඊට පස්සේ ඒකේ චෙස්ට් එකේ තිබිලා කර්ස් ඔෆ් බයින්ඩින් චෙස්ට් ප්ලේට් එකක් හම්බුණා. දෙපාරක් නෙවෙයි එකපාරක්වත් හිතුවේ නෑ. ගත්ත ගමන් ඇදගත්තා ෂර්ට් එක. He needs some milk. පෙරේ මෝඩ වැඩක් තමයි. ඒ වුණාට නරකම ආරම්භයකට ඊට වඩා හොඳ මෝඩ වැඩක් ඇත්තේ නෑ මං හිතන්නේ. කොහොම හරි ආයෙත් ආපු නිදානේ හොයාගෙන ගියා. හැබැයි නිදානේ වල දාපු එකාට ඒ කාරියට වහන්න අමතක වෙලා තිබුණ නිසා ලේසියෙන් හොයාගත්තා ඒක. ඇතුලේ ඩයමන්ඩ් 4කුත් තිබුණා. තව අනම්මනම් දේවල් ටිකක් එක්ක. ඒ කියන්නේ දැන් අපිට ඩයමන්ඩ් හෝ එකක් හදන්න පුළුවන්. එතකොට අපේ එක ගෝල් එකක් සම්පූර්ණ. මොකක්ද හිතාන් හිටි? එච්චර ලේසියෙන් මේක ඉවර කරයි කියලාද? කොහොම හරි ටිකක් වෙලා යද්දි රෑ වෙන්න පටන් ගත්තා. එතකොට මට උඩ ඉඳලා වැඩක් නැති එකේ තීරණය කළා කෙලින්ම පහළට හරගෙන ගිහිල්ලා Minecraft පොතේ පළවෙනි නීතිය කඩන්න. බොරු කියන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ මටත් හිතුණා දැන් වැටිලා මැරෙයි වගේ එකක්. ඒ වුණාට මගේ අසම හැකියාවන් නිසා ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. ගලවන්න බැරි ගෝල් චෙස් ප්ලේට් එකක් විතරක් දාගෙන හાર્ඩ්කෝර් මෝඩ් එකේ කේවින් එන එක නම් මෝඩ වැඩක් වගේ තමයි. ඒ වුණාට මොනවා කරන්නද? මේ වීඩියෝ එකේ තියෙන්නේ මෝඩ වැඩ විතරයි.